ආයුබෝවන් හැමෝටම මගේ නම නිරෝෂන් ප්‍රනාන්දු. දියකාවා ජල ක්‍රීඩා ආයතන සහ පැරාමෝටර් ක්‍රීඩා පවත්වාගෙන ආයතන හිමිකරු වශයෙන් සමව දැනුවත් කරන්න කැමතියි. මොකද ඊයේ නිවුස් එකක් පළ වෙනවා. වෙන්තොට ප්‍රදේශයේ පැරාමෝටර් ක්‍රීඩාව නැවත පවත්වාගෙන යාමට සංචාරක අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණා කියලා ප්‍රවෘත්තියක් විකාශනය වුණා. ඒ පිළිබඳව දැනුවත් කිරීමට තමයි මගේ මේ සූදානම. බෙන්තොට සංචාරක කලාපයේ පැරාමෝටරින් ක්‍රීඩාව සඳහා පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය අද නියෝග කළා. ඒ අනුව නැවතත් සංචාරකයන් සඳහා පැරාමෝටරින් ක්‍රීඩාව පවත්වාගෙන යා හැකියි. සම්පූර්ණ ඔපරේෂන් එක මොනිටර් කරන්න සහ රිවිව් කරන්න පක්ෂපාතී ඉන්ඩිපෙන්ඩන්ට් මොනිටරින් කමිටි එකක් පත් කරලා තියෙනවා. මේ පැරාමෝටරින් ඔපරේෂන් එක HSBC බංගලෝ එකයි ක්ලබ් බෙන්තොටයි අතර සීමාවට තමයි ටේක් ඔෆ් ලෑන්ඩින් එක සීමා කරන්නේ. එක වෙලාවක ෆ්ලයි කරන්න පුළුවන් එක මැෂින් එකයි. සේවා සපයන්නන්ට බිස්නස් ඔපචුනිටි එක දෙන ගමන් සංචාරක කර්මාන්තය තුළින් රටට ලැබිය යුතු දායකත්වය ලබා දෙනවා. ඔය කියන සාකච්ඡාව ආරම්භ කිරීමට ප්‍රථම ඔවුන් මෙම රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් එක ඉදිරිපත් කළ මුලින්ම ඉදිරිපත් කරන්න මුලින්ම කිව්වේ මේ ගැන කිසිම නෙගෝෂিয়েට් එකක් කරන්න බෑ. මේ ගැන සාකච්ඡා කරන්න බෑ. මේක තමයි අවසාන රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් එක. එතකොට මේකට අනුව ක්‍රියා කරන්න ඕනේ. හැබැයි මේගොල්ලෝ කියනවා විදියට මේ රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් හදලා තියෙන්නේ කොමිටියක් විසින්. ඒ කමිටිය සමාජිකයෙක් විදියට මේක අතරපත් වෙනකම් මම දන්නේ නැහැ මේ වගේ රූල්ස් එකක් හදුවා කියලා. එතකොට මට පේන විදිහට මේක තනිකරම එක පුද්ගලිකයේ උවමනාවට සිදු කරපු රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් එකක්. ඒ හින්දා මේක තනිකරම තනි පුද්ගලිකයේ උවමනාවට හදපු කමිටි වාර්තාවක් මම ඉදිරිපත් කරපු රූල්ස් එකක් වෙලාවටම තනි පුද්ගලිකයේ උවමනාවට හදපු කමිටි රූල්ස් විදිහට තමයි අපිට පේන්නේ. විශේෂයෙන්ම කරුණු කාරණා කීපයක් පිළිබඳව ඔබ හැමෝගෙම අවධානය යොමු කරන්න ඕනේ. මුලින්ම ස්තුතිවන්ත වෙනවා නිලධාරීන්ට නැවත මේ ක්‍රීඩාව පවත්වාගෙන යාමට අවසර ලබා දුන්නට. නමුත් අවාසනාවකට මට මේකට කියන්න පුළුවන් කෙටියෙන්ම මෙන්න මෙහෙම. අත් දෙකයි කකුල් දෙකයි බැඳලා කාගෙන් හරි උදව්වක් ඉල්ලයි කියලා කටට රෙදි ගුලියකුත් ඔබලා මුහුදට විසි කරලා කියනවා පීනපන් කියලා. අන්න ඒ වගේ ක්‍රමවේදයක් තමයි මේව ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමේදී අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ ගැන විශේෂ දැනුවත් කිරීමක් වශයෙන් මට කියන්න තියෙන්නේ මම මුලින්ම මේ තමයි අපිට ලැබිලා තියෙන රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් එක. ඉතින් මේක මම මුලින්ම සමාජගත කරනවා. ඔබ හැමෝටම බලන්න මේකේ තියෙන කරුණු කිහිපයක් කෙටියෙන් මුලින්ම සමාජය දැනුවත් කරන්න කැමතියි. මේ ක්‍රීඩාව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට තමයි අපි යොදාගෙන තියෙන්නේ. නමුත් අවාසනාවකට මේ තියෙන රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් හින්දා ඒ සියල්ල නැති වෙලා ගිහිල්ලා තියෙනවා. මම ඔබේ අවධානයට මම ඔබ හැමෝගෙම ඉල්ලනවා. කවුරු හරි වගකීම්ුත් එක්ක ඉන්නවා නම් සහ මේ ගැන උනන්දු වෙන පුද්ගලයෙක් ඉන්නවා නම් කරුණාකර මේ රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් එක කියවන්න. එතකොට මේකේ මුල් එක තියෙනවා අංක 2.1 සහ 2.2 කියවන්න කියලා. එතකොට මේකේ තියෙන විදිහට මේගොල්ලෝ නැවත ක්‍රීඩාව ආරම්භ කරන්න දුන්නත් ඕනම කම්ප්ලේන් එකකට මේගොල්ලොන්ට ඕනම අවස්ථාවක නවත්තන්න පුළුවන් සහ දෙවෙනි එකෙන් කියනවා සංචාරක අමාත්‍යාංශයේ දින ලියාපදිංචිය තහනම් කරන්න පුළුවන් කියලා. එතකොට අපි සාමාන්‍ය රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් එකක් හදනකොට හදන්න ඕනේ රටක ඒ ක්‍රීඩාවේ ආරක්ෂාවට සහ ඒ ක්‍රීඩාව පවත්වාගෙන යන පුද්ගලයන්ගේ සහ එන ඒ ක්‍රීඩාව කරන සංචාරකයන්ගේ සේෆ්ටි එකට ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒකත් එක්ක බලනකොට මේ ක්‍රීඩාව නැවත ආරම්භ කරත් නැවත අත්හිටුවන්න තියෙන ප්‍රායෝගිකත්වය වැඩි. ඉතින් ඒ හින්දා ඒකට අපි එකඟ වෙන්න අමාරුයි. දෙවෙනි එක තමයි ඔබට කියන්න පුළුවන් මේක කියවන්න කියලා ඔපරේෂන් නම්බර් 5. මේ ක්‍රීඩාව කරන ස්ථානයේ අපි අවුරුදු 4-5ක් මේ ක්‍රීඩාව කරගෙන ගිහලා තිනවා. කිසිම ඇක්සිඩන්ට් එකක් වෙලා නැහැ, ඩිස්ටර්බ් එකක් වෙලා නැහැ කාටවත්. අඩුම ගෙස්ල ප්‍රමාණයක් ඉන්න ප්‍රදේශයක තමයි මේ ක්‍රීඩාව කරගෙන යන්නේ. නමුත් මොහොන් අපුව මීට වඩා සංචාරකයන් ඉන්න සහ මීට වඩා හොටෙල්ස් බංගලෝස් තියෙන තැනකට අපුව දාලා සේෆ්ටි නැති ලොකේෂන් එකක පදින්න කියනවා. ඉතින් අපි හවුව එතුමන්ලගෙන් පැහැදිලිව මේ දෙන රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් එක වගකීම එතුමන්ලා ගන්නවද කියලා. ඒගොල්ලෝ රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් එක හදලා ඒකේ වගකීම අපිට ගන්නවා. දන්නේ එහෙම නීතියක් කොහොමද නීතිගත විය යුත්තේ කියලා. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා නම්බර් 6 මේගොල්ලෝ ෆ්ලයිට් ප්ලෑන් එකක් දීලා මේක සිවිල් ඇවියේෂන් එකේ අනුමත ප්ලෑන් එකක් නෙවෙයි. මේගොල්ලෝ කියන කමෙන්ට්ස් වලින් හැදුවා කියලා. අපි ඉල්ලනවා මේකේ කමෙන්ට්ස් ටික අපිට ඉදිරිපත් කරන්න කියලා ඉස්සරහට අපි මේක ලිඛිතව ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දීලා තියෙන රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් එකෙන් ඔබතුමන්ලා කියවලා බලන්න මේ ක්‍රීඩාව රැකෙයිද? සංචාරක කර්මාන්තය රැකෙයිද? සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙයිද? මේක රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් එකේ හැදීමේ මූලික පරමාර්ථය කුමක්ද කියන එක විමර්ශනය කරන්න කියලා. කවුරු හරි අමතිවරයෙක් හරි රාජ්‍ය නිලධාරියෙක් හරි මේ ගැන දන්න කවුරු හරි ඉන්නවා. අපි ඔබෙන් ඉල්ලන්නේ මේක විමර්ශනය කරන්න. එතකොට මේ ක්‍රීඩාව කරන්න පුළුවන් විදියට රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් හදලා තියෙනවද නැත්නම් මේ ක්‍රීඩාව විනාශ කරන්න. එහෙම නැත්නම් වක්‍රවාකාරව පරිගණනීය චේතනාවකින් හෝ මේ ක්‍රීඩාව ඉදිරියේ නැවැත්වීමට අවශ්‍ය මූලිකාංග මේ රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් එකත් ඇතුළත් කරලා තියෙනවද කියලා හොඳට හොයලා බලන්න. එතකොට මේ කියන විදියට ඒක පදින්න පුළුවන් නම් අපි කියනවා උන්ට රෙස්පොන්සිබිලිටි බාර අරගෙන අපිට පෙන්වන්න කියලා මේක පදින්න පුළුවන් කියලා. ඒතර අපි කැමතියි පදින්න. නැත්නම් මේ තියෙන රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් එකෙන්
දුවලා මට බෑ සංචාරකයෙක්ගේ ජීවිතය අනුතරේ දාන්න. මොකද මේ තියෙන rules and regulation එකේ අවසානයේ වෙන්නේ එක්කෝ සංචාරකයෙක්ගේ ජීවිතය අහිමි කරන එක. එහෙමත් නැත්නම් මොකක් හරි කම්ප්ලේන් එකක් අරගෙන මේ ක්‍රීඩාව නවත්තන එක. ওই දෙක තමයි මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ. නේද මම ඔබ හැමෝගෙම ඉල්ලා සිටිනවා මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න. මොකද රටක සංචාරක කර්මාන්තය දියුණු කරන්න රජය අලුත් වැඩපිළිවෙලක් ගෙන යන වෙලාවක්. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කළ යුතු කාලයක්. පුද්ගලික මතිමතාන්තර සහ පුද්ගලික ඕනෑපාකම් වෙනුවෙන් නීති රීති හදන්න නැතුව සමස්තයක් වශයෙන් රටේ සංවර්ධනයට අවශ්‍ය විදිහට නීති රෙගුලාසි නිර්මාණය කරන්න කියලා රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මම හිතනවා ඒක පිළිබඳව අපි ඉදිරියටත් ලිඛිතව කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ හැමෝගෙම අවධානය මේ පිළිබඳව යොමු කරනවා. ඉතින් බොහොම ස්තුතියි මේ ක්‍රීඩාව වෙනුවෙන් පෙනී සිටින හැමෝටම. ඒ වගේම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ සත්‍ය වෙනුවෙන් එකතු වෙන්න. ඒක ඇත්තෙන්ම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට නෙවෙයි සංචාරක කර්මාන්තයේ විනාශයට හදපු rules and regulation එකක්. ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න කියලා අපි හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඉදිරියේ මේ සම්බන්ධ සීල කරුණු තවත් ඉදිරියට සමාජගත කරලා මේ ක්‍රීඩාව සංචාරක කර්මාන්තය රැක ගන්න අපි උත්සාහ කරනවා. ඉතින් කොච්චර දුරට අපි සාර්ථක වෙයිද දන්නේ නැහැ. ඒ සාර්ථකත්වය රඳා පවතින්නේ සත්‍යමත්. සත්‍ය ජයගත්ත දවසට හැමෝටම තේරෙයි මේ ක්‍රීඩාව කොච්චර රටට වටිනවද කියලා. බොහොම ස්තුතියි හැමෝටම.